කවිය. ජීවිතයේ කියවන කවිය. කවිය සහ මිනිසා අතර තිබෙන්නේ මහා පුදුමාකාර සම්බන්ධතාවයක්. ඒ වගේ තමයි සෝබාදහම සහ මිනිසා අතර තිබෙන්නේ පරිපූර්ණ සම්බන්ධතාවයක්. අද මා කවිය වැඩසටහන තෝරාගත්තේ වෙනදා වගේම අපේ ප්‍රවීණතම කවියෙකුගේ කවියක්. ඒ තමයි මහගම සේකර කවිය. ඔහු 20 වන සියවසේ මහා කවියා හැටියට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ සක්වා ලිහිණි කියන කාව්‍ය නිර්මාණයේ එකතු වේ එන පොතින් උපන් කත කියන කවිය තමයි අද මා ඔබට කියන්නට උත්සාහ කරන්නේ. ඔබේ දෙයස, ඔබේ දෙතොල, ඔබේ මුහුණ ඔබ කොතෙක් කීවද නිමා නොවන සර්ග සහිත මහා කවකි. එබඳු ඔබ ගෙයි මුළු ගැනීගෙන නිදි වරාගෙන ඒ පොත මේ පොත පෙරලා මොනවද තව තව සොයන්නේ. ඔබට උවමනා කිසිවක් පොත්පත්වල ලියා නොමැත. ඔබේ ලපටි සිව්මැලිකම පොතින් ලබන උගත්කමින් වැසී යතයි මම බිය වෙමි. ඔබේ ලස්සනින් කොටසක් වසා දමන සලු පිළියම ඔබේ තිබෙන අවලස්සන වසා දමන්නට බැරි ලෙස ඔබේ අගය කෙලසන්නට උගත්කමට හැකිවන මුත් ඔබේ දුබලකම් වැසුමට එයින් කිසිම පිහිටක් නැත. පොතේ තිබෙන දෙය කටපාඩම් කර ඔබ මා හමුවේ පණ්ඩිත හැඟුමෙන් කතා කරන විට ඔබගේ දෑසින් මතුවන මානය දකිනා මා සිත විලියෙන් රතු වෙමි. ඔබේ ඇසින් අසක් පතා මා ඔබ වෙත දැවටෙන විට ඒ බව හොඳ හැටි දැනගෙන ඔබ තව තව උදම් වෙමින් මගේ රාමක කමට යටි සිතින් සිනාසෙයි. මා ඔබ හමුවෙන් ආපසු එන විට ඔබේ මානයට මමද ඔබට යටි සිතින් සිනාසෙමි. වසා දමා ඔය පොත දොර ඇරගෙන එන්න ගඟ අද්දරට දියපාර ගලාගෙන යන අයුරු බලන්නට. වසා දමා ඔය පොත දොර හැරගෙන එන්න ගඟ අද්දරට දියපාර ගලාගෙන යන අයුරු බලන්නට. මේ කවිය ඔබට කියන්නේ සෝබාදහම තුලින් මවන ලද ගැහැණිය සහ පිරිමියා පිළිබඳව. මනමේ කුමරිය වැදි රජුට කඩුව දුන්නේ ඇයි? ඒ පිළිබඳව අපි මෙතෙක් කතා කර තිබෙන්නේ මනමේ කුමරියගේ චපලත්වය පිළිබඳව මිසක් ගැහණුකම පිළිබඳව නෙවෙයි. නමුත් ඒ තමයි සෝබාදහම විසින් මවනාලද ගැහැණිය. ඒ ගැහැණිය ප්‍රාර්ථනා කරන පිරිමිය. මේ මහගම සේකර කියන්නේ පිරිමියා ප්‍රාර්ථනා කරන ගැහැණිය මොන වගේද කියන එක. රස විඳින්න මේ කවිය.